සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා මේ එකතු වෙන්නේ SL Education YouTube channel එකත් එක්ක. අද මම සාකච්ඡා කරන්න යන්නේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාදායකය පිළිබඳව. 1972 ප්‍රථම ජනරාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ව්‍යවස්ථාදායකයෙ හෙවත් නීති සම්පාදිත ආයතනය වුණේ ජාතික රාජ්‍ය සභාව. මේ 1972 ජාතික රාජ්‍ය සභාව ඒකමාණ්ඩලික ආයතනයක්. එහි සියලුම මන්ත්‍රීවරුන් තෝරාපත් කරගත්තේ මහජන ඡන්දයෙන්. එහිදී මන්ත්‍රීන් සංඛ්‍යාව සහ ඔවුන් තෝරා ගන්නා මැතිවරණ කොට්ටාස සංඛ්‍යාව තීරණය කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන මැතිවරණ සීමා නිර්ණය කොමිෂන් සභාව විසින්. අපි දැන් බලමු මේ මැතිවරණ සීමා නිර්ණය කොමිෂන් සභාව විසින් මන්ත්‍රීවරුන් සහ ඡන්ද කොට්ටාස වෙන් කළේ කොහොමද කියලා. ඒ අනුව ජනගහනය 90000කට එක් මන්ත්‍රී ධූරයකුත් වර්ග සැතපුම් 1000කට එක් මන්ත්‍රී ධූරයක් ලෙසත් වන පරිදි ඡන්ද කොට්ටාස බෙදා වෙන් කරනු ලැබුවා. ඒ අනුව ලංකාව ඡන්ද කොට්ටාස 160කට බෙදුවා. ඉන් 154ක් ඒක මන්ත්‍රී ඡන්ද කොට්ටාසත් 6ක් බහුමන්ත්‍රී ඡන්ද කොට්ටාසත් වුණා. බහුමන්ත්‍රී ඡන්ද කොට්ටාස 6න් මන්ත්‍රීන් 14 දෙනෙක් තෝරාපත් කරලා ගත්තා. එහිදී ඒක මන්ත්‍රී ඡන්ද කොට්ටාස වලින් 154 දෙනෙකුත් බහුමන්ත්‍රී ඡන්ද කොට්ටාස 6න් මන්ත්‍රීවරු 14 දෙනෙක් ලෙසත් මේ ජාතික රාජ්‍ය සභාවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරලා ගත්තා. ඒ අනුව මේ ජාතික රාජ්‍ය සභාවේ මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව 168ක් බවට පත් වුණා. අපි දැන් බලමු මේ ජාතික රාජ්‍ය සභාවේ නිල කාලය කීයද කියලා. මේ ජාතික රාජ්‍ය සභාවේ නිල කාලය අවසර 6යි. මේ ජාතික රාජ්‍ය සභාවෙහි ඝනපූර්ණය මන්ත්‍රීවරුන් 20යි. මේ ඝනපූර්ණය කියන්නේ ජාතික රාජ්‍ය සභාව රැස් වෙන්න අවශ්‍ය මන්ත්‍රීන් සංඛ්‍යාව තමයි මේ ඝනපූර්ණය කියලා කියන්නේ. මේ ජාතික රාජ්‍ය සභාව අවම වශයෙන් වසරකට වරක්වත් රැස් වෙන්න ඕනි. ඒ වගේම මේ ජාතික රාජ්‍ය සභාව තුළ පනතක් නීතියක් වීම සඳහා කතානායකවරයාගේ අත්සන අවශ්‍ය වුණා. මේ 1972 ව්‍යවස්ථාදායකයෙ හෙවත් නීති සම්පාදිත ආයතනය වුණු ජාතික රාජ්‍ය සභාව ලංකා ඉතිහාසයේ බලවත්ම ව්‍යවස්ථාදායකය වුණා. සෝළු ව්‍යවස්ථාදායකය යටතේ පැවති පරමාධිපත්‍ය බලයෙන් තොර ද්විමාණ්ඩලික ව්‍යවස්ථාදායකය වෙනුවට පාර්ලිමේන්තු පරමාධිපත්‍ය බලය සහිත ඒකමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් ලෙස මේ ජාතික රාජ්‍ය සභාව හඳුන්වා දෙන්න පුළුවන්. මේ ජාතික රාජ්‍ය සභාව බලතල බෙදීමේ සංකල්පය ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 5 වන වගන්තිය අනුව ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය තමන් සතු වන බව සඳහන් වනවා. ඒ අනුව මේ ජාතික රාජ්‍ය සභාව ලංකා ඉතිහාසයේ පැවති බලවත්ම ව්‍යවස්ථාදායකය ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. අපි බලමු දැන් මේ ජාතික රාජ්‍ය සභාවේ බලතල සහ කාර්යයන් පිළිබඳව. පළවෙනි එක තමයි නීති සම්පාදනය. දෙවෙනි එක විධායකය පාලනය කිරීම. තුන්වෙනි එක රාජ්‍ය මූල්‍ය පාලනය. හතරවෙනි එක මහජන දුක් ගැනවිලි සොයා බලා කටයුතු කිරීම. පස්වෙනි එක තමයි මන්ත්‍රීවරුන් පුරුදු පුහුණු කිරීම. මේවා තමයි මේ ජාතික රාජ්‍ය සභාවට පැවරිලා තිබුණු කාර්යයන්. අපි දැන් බලමු මේ ජාතික රාජ්‍ය සභාවේ ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ බලතල මොනවද කියලා. අපි බලමු මේ ව්‍යවස්ථාදායක බලතල පිළිබඳව. මේ ජාතික රාජ්‍ය සභාවට ඕනෑම නීතියක් සම්පාදනය කිරීමේ බලය හිමි වුණා. ඒ වගේම තමයි මේ ජාතික රාජ්‍ය සභාව සම්පාදනය කරන නීතිවල ව්‍යවස්ථානුකූල භාවය
පරීක්ෂා කරන්න කිසිදු අධිකරණයකට බලයක් තිබුණේ නැහැ. තුන්වෙනි එක තමයි පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ලබා දෙන තීරණයක් වුවද බල රහිත කිරීමේ බලයක් මේ ජාතික රාජ්‍ය සභාවට පැවතුණා. ඊළඟ කරුණ තමයි ජාතික රාජ්‍ය සභාව සතු ව්‍යවස්ථාදායක බලය වෙනත් ආයතනයකට පවරා දීමේ හැකියාවක් තිබුණේ නැහැ. ජාතික රාජ්‍ය සභාව සතු ව්‍යවස්ථාදායක බලය අත්හැරීමේ හැකියාවක් තිබුණෙත් නැහැ. ඒ වගේම මේ ජාතික රාජ්‍ය සභාවට අතීතයට බලපාන පරිදි නීති සම්පාදනය කිරීමේ හැකියාවකුත් තිබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායකයට අනුකූල නොවන නීතියක් පවා සම්පාදනය කිරීමේ බලයක් මේ ජාතික රාජ්‍ය සභාව සතුව පැවතුණා. අපි දැන් බලමු විධායක බලතල මොනවද කියලා. මේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය තෝරා පත් කරගත්තේ ජාතික රාජ්‍ය සභාව තුළින්. මේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ජාතික රාජ්‍ය සභාවට සාමූහිකව වගකීමට බැඳිලා හිටියා. මේ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ නිල කාලය ඉක්ුත් වීමට ප්‍රථමයෙන් බලයෙන් පහ කිරීමේ බලයක් මේ ජාතික රාජ්‍ය සභාවට ලැබිලා තිබුණා. එහෙම බලයෙන් පහ කරන්න පුළුවන් අවස්ථාවන් තමයි අයවැය ලේඛනය පරාජයට පත්වීම, විශ්වාස භංග යෝජනාවක් සම්මත වීම, රාජාසන කතාව පරාජ කිරීම වැනි ක්‍රම ඔස්සේ මේ නිල කාලේ ඉක්ුත් වීමට ප්‍රථමයෙන් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් කරන්න පුළුවන්. මේ ජාතික රාජ්‍ය සභාව සතුව අධිකරණ බලතල පිළිබඳව විමසා බලද්දී යුක්තිය පසඳලීම සඳහා සියලු අධිකරණ ආයතන පිහිටුවීමේ බලය මේ ජාතික රාජ්‍ය සභාව සතුව පැවතිලා තිබුණා. ඒ අනුව මේ 1972 පැවති නීති සම්පාදිත ආයතනය හෙවත් ව්‍යවස්ථාදායකය ලංකා ඉතිහාසයේ පැවති බලවත්ම ව්‍යවස්ථාදායකය ලෙසත් මෙරට ක්‍රියාත්මක වුණු පරමාධිපත්‍ය බලය සහිත එකම ව්‍යවස්ථාදායකය ලෙසත් මේ 1972 ජාතික රාජ්‍ය සභාව හඳුන්වා දෙන්න පුළුවන්.